හෙලෝ චාෝ කොහමද හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් welcome back to my YouTube channel. අද මේ vlog එක නම් අනිත් ඒවාට වඩා ටිකක් වෙනස්. Especially මේක family trip එකක්. අනිත් හේතුව තමයි අද අපි යන්නේ ඉතාලිය විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගොඩක් ප්‍රසිද්ධ church දෙකක් බලන්න. ඉතින් අපේ වචනින් කියනවා නම් මේක වන්දනා ගමනක්. හැබැයි අපි ගිහින් බලමු අද දවස කොහොමද සාමාන්‍ය වන්දනා ගමනකට වඩා වෙනස් වෙන්නේ කියලා. එන්නේ යමු මාත් එක්ක. ඉතින් මුලින්ම අපි මොනවාරි කාලා රිෆ්‍රෙෂ් වෙන්න හිතාගෙන අපේ ගෙවල් ළඟම තියෙන මැක්ඩොනල්ඩ් එකට ගියා. අපේ ගෙවල් ළඟම තියෙන මැක්ඩොනල්ඩ් එකක්. ඉතින් ඇඩ්‍රස් රට දැම්මොත් එහෙම ඒ කියන්නේ හයිවේ එකට දැම්මොත් එහෙම සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් විතර යනවා අපිට ආපහු අවුටෝ ග්‍රිල් එකකින් ඉන්නත් මැද කන්න තියෙන තැනකින් නවත්තන්න. ඉතින් ඒ හින්දා අපි ඒ කෑම ගන්න මැක්ඩොනල්ඩ් එකට ආවා. මොකද දෙයක් නෙමෙයි පොඩි ක්‍රොසන්ට් මිල්ක් ෂේක් අරගෙන අපි යනවා. සමයක නිසා එළිය වැටලා තිබ්බට අපි මේ ගමන පිටත් වුණේ ගොඩක් පාන්දර. ඉතින් මේ වෙදිත් වෙලාව උදේ පාන්දර 6ට විතර ඇති. ඉතින් hina වෙලා හිටියට අපි හැමෝම බාගෙට ලෑස්ති වෙලා හරිම නිදිමතේ තමයි ගෙදරින් ආවේ. එහෙම අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක තමයි පාදුවාවල සාන්ත ඇන්තෝනි බැසිලිකාව. අපි ඉන්නේ ෆිරෙන්සි එහෙම නැත්නම් ෆ්ලොරන්ස් වල හින්දා බොලොඤ්ඤා පහු කරගෙන ඉතාලිය වැනීසිය පැත්තට, ඒ කියන්නේ ඉතාලි මැප් එකේ උතුරු පැත්තට කිලෝමීටර් 230කට ආසන්න ප්‍රමාණයක් ඩ්‍රයිව් කරන්න අපිට සිද්ධ වුණා. සින්දුවක් දාගෙන චුට්ටක් චිල් එකේ ලස්සන වීව් එක බලාගෙන තමයි අපි ඉස්සරහට ගියේ. මං හරියට වීඩියෝස් වලට ගත්තේ නැති වුණාට මේ යන පාරේ පුරාවටම දෙපැත්තේ තිබ්බේ මාරම ලස්සන කඳු ගස් පිරිච්ච හරිම ලස්සන වීව් එකක්. ඔන්න අපේ මල්ලි නම් ඇස් දෙක ඇරගෙනම නිදි. එතකොට යාට කරදර කරන ඩියුටි එක මම බාරගත්තා. දැන් ඉතින් මට බැනුම් ගන්න නෝ මේ වීඩියෝ එක මේකට දැම්ම කියලා. කමක් නෑ චුට්ටක් බැනුම් යවට මොකුත් වෙන්නේ නෑනේ නේද? ලස්සන වීව් එක දිහා බලාගෙන ඊළඟට ප්ලේ වෙන සින්දුව ගෙස් කරගෙන අපි සෑහෙන දුරක් ඉස්සරහට ආවා. මොකක්ද ඒ සින්දුව? මාද ප්‍රේමාද. කමේ පැත්ත බලන්න. ඔන්න 200 කිලෝමීටර්ස් විතර ඩ්‍රයිව් කරලා දැන් අපි ආව සර්විස් ඒරියා එකකට. අපි ආවා අවුටෝ ග්‍රිල් එකකට මගින් නවත්තන්න. දැන් ආයෙම කාලා මොනවා හරි දීලා ආයෙම යන්න පටන් ගන්න. මේ වෙදිත් අපි කිලෝමීටර ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. මේ සර්විස් ඒරියාවල තියෙන shops කියන්නේ මාර මාසෙ එතන තැනක් guys. ඒ හින්දා ඒ වැතුලට නිකන් ඇවිදලා ඉන්න ගියත් යන්නේ හරිම ආසාවෙන්. ඉන්නකෝ යන්න හේතුව පෙන්නන්න. normal සුපර්මාකට් එකක් වගේ වුණාට මේ වැතුලේ snacks chocolate පිරීලා. ඉතින් comparatively cost එක චුට්ටක් විතර වැඩි වුණාට snacks chocolate පෙරේත යන්න නම් මෙතන හරිම interesting. කාලා බීලා ඉවරයි. දැන් ආපහු ගමන යන්න තියෙන්නේ. පාදවලට තව කිලෝමීටර් 100ක් තියෙනවා. ඔයා. ඔන්න finally අපි පාදෝ exit එකෙන් highway එකෙන් out වුණා. ඉතින් අපි පාදුව සිටි එකට ආවට එතන ඉඳන් සාන්ත අන්තෝනි මොනින්ද්‍රයාගේ බැසිලිකාවට යන්න තව කිලෝමීටර ගාණක් යන්න ඕනි. ඊට කලින් එතරට ගෙනියන මල් ගන්නත් අපිට ඕන වුණා. අපි ආවා මල් ගන්න නීතියට. මොකද පල්ලිය ළඟ හැමදාම මල් ඇහැලු. ඉතින් පල්ලිය පූජා කරන්න අපි ආවා නීති ගන්න. අපි හිතාගෙන ආවේ ෆ්ලවර් බොකේස් දෙකක් ගන්න. ඒ උනාට එතන තිබුණේ ෆ්ලවර් වාසස් විතරයි. ඊට පස්සේ එතන හිටපු ලේඩි කෙනෙක් අපිට කිව්වා ගොඩක් වෙලාට පල්ලියට කට්ටිය ෆ්ලවර් වාසස් පූජා කරනවා කියලා. ඒ හින්දා රෝසිකුස්ම පල්ලියටත් එක්කම ලස්සන ලිලි මල් පූජා දෙකක් අපි ගත්තා. ඔන්න ඉතින් දැන් අපි පාදුව චර්ච් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි ආවේ වීක්ඩේ එක හින්දා ටිකක් ක්‍රවුඩ් එකත් අඩුයි. ඉතින් අර ඈතින් පේන කුළුණු අයිති මේ බැසිලිකාවට. අපි ආවා පාදුව පල්ලියට. මේක හරිම විශේෂයි. ගොඩාක් ලාංකිකයන් අතර ගොඩාක් ප්‍රසිද්ධ පල්ලියක්.
ගොඩක් කලාවට අපේ පන්සල් වල වගේ නෙමෙයි මෙහි ඉටිපන්දන්නේ පත්තු කරන්නේ. ඉතින් දැන් අපි යන්නේ ඉටිපන්දන්නට. මේ ඉස්සරහා පැත්තේ නෙමෙයි අපි ඉන්නේ. ඉස්සරහා පැත්තට තමයි මේ ඇවිදගෙන යන්නේ. ඉතින් පේනවනේ එක එක ගණන් වලට එක එක විදිහේ ලස්සන ලංකාවේ තොරම්බල් කඩ වගේවත් තියෙනවා. ගොඩාක් කඩ තියෙනවා පේලියට. අපි කැමති කඩේට ගිහිල්ලා ගන්නයි තියෙන්නේ. අනේ ඇසේ අපේ මල්ලි ඉටිපන්දන් වලින් සර්කස් පෙන්නනවා. මේ බලන්නකෝ මේ එක ඉටිපන්දමක ටික හැමතැනම ශාන්ත අන්තෝනි මොනින්ද්‍රයාගේ පින්තූර තමයි තියෙන්නේ. ඒ වගේ ඉටිපන්දමක් සෑහෙන වෙලාවක් පත්තු වෙන හින්දා අපිට ගොඩාක් ආශිර්වාද ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ විශ්වාස කරනවා. අන්න දැන් නම් අපි ඉන්නේ පල්ලිය ඉස්සරහා පැත්තේ. එක තමයි පල්ලිය. සාමාන්‍යයෙන් ඉතාලියේ තියෙන අනිත් පල්ලිවල තරම්ම එළියෙන් පේන ලොකුවට කැටයන් නැහැ. ඒ වුණාට ඒකේ වටිනාකම අතින් ගත්තම ඒ කියන්නේ මිනිස්සුගේ විශ්වාසයෙන් ගත්තම ඉතාලියේ තියෙන ගොඩාක් ප්‍රසිද්ධම පල්ලියක එකක් තමයි. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම පහදුවා පල්ලිය නම නම් අහලා ඇති. මේ තියෙන්නේ අන්න ඒ පහදුවා පල්ලිය. මේ පල්ලියේ තියෙන විශේෂත්වය ගැන මම මෙහෙම කියන්නම්. මෙතන මෙක් වෙලා තියෙන්නේ සන්ත අන්තෝනි මොනින්ද්‍රයාට. එහෙම නැත්නම් ඇන්තනි ශාන්තුවරයාට. 1195 අවුරුද්දේ ඉඳලා 1231 අවුරුද්ද වෙනකන්. ඒ කියන්නේ දැන් මෙතන බැලුවොත් අවුරුදු 800කටත් කලින්. ලෝපුරාම ජනතාව මිනිස්සු ගොඩක් ආදරය කරපු කතෝලික දහමේ සාමදූතයෙක් විදිහට හඳුනාගත්ත කෙනෙක් තමයි ඇන්තනි ශාන්තුවරයා කියලා කියන්නේ. මේ පල්ලිය ඉදිවෙන්නේ එතුමන්ගේ මරණයෙන් හරියටම අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ 1232 අවුරුද්දේ. ඒත් අද වෙද්දි ගොඩක් කතෝලිකයන් ඒ වගේම සංචාරකයන් මේ ස්ථානය බලන්න එන්නේ මෙතන තියෙන යුනික් ආකිටෙක්චර් එකේ හින්දා. විශේෂයෙන් කැටයම්, සිතුවම්, චිත්‍ර, ප්‍රතිමා, පිළිම මේ හැම එකකටම ගොඩක් හොඳ ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒ හැම දෙයකටම වඩා ජීවිතයේ එන දුෂ්කරතාවලට විශේෂයෙන් දරුවන්ට ගොඩක් පිහිට වෙන කෙනෙක් විදිහට තමයි අන්තෝනි ශාන්තුවරයාව මිනිස්සු විශ්වාස කරන්නේ. පෞද්ගලිකව මමත් කතෝලිකයෙක් නෙමෙයි. ඒත් අන්තෝනි ශාන්තුවරයාගේ කරුණාව මමත් විශ්වාස කරනවා. ඉතින් නාගම මොකක් වුණත් හැම අවුරුද්දකම මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ජනතාව මගේ ප්‍රාර්ථනා දුෂ්කරතා අරගෙන ශාන්ත අන්තෝනි මොනින්ද්‍රයාව හම්බ වෙන්න එනවා. ඒවා ඔහුත් එක්ක බෙදාගන්න. මොකක් හරි ආශිර්වාදයක් සැනසීමක් බලාපොරොත්තු වෙයි. මේ පල්ලිය හැම තැනම එක හිස්තැනක්වත් නැති වෙන්න සිවිලිම පුරාම බිත්ති පුරාම පුදුමාකාර විදියට චිත්‍ර කැටයම් වලින් පිරීලායි තියෙන්නේ. වර්ල්ඩ් ෆේමස් ඩොන්ටෙලෝ වගේ මාස්ටර්ස්ලාගේ නිර්මාණ පවා මේක ඇතුලේ සෑහෙන තියෙනවා කියලා තමයි ලීෆ්ලට්ස් වල එහෙම තියෙන්නේ. එහෙම වෙන්න හේතුව මේ ඇන්තනි ශාන්තුවරයාගේ තියෙන විශේෂත්වය. එයාට අන්වර්ථනාම් ගොඩක් තිබිලා තියෙනවා. Scent of Miracles එහෙම නැත්නම් ආශ්චර්ය ශාන්තුවරයා. එහෙමත් නැත්නම් Find of Lost Things නැති වූ දේ සොයාගන්න වගේ ගොඩක් නම් වලින් හඳුන්වලා තියෙන්නේ ඔහුගේ විශේෂත්වය නිසාමයි. මෙතන ස්පෙෂල් එක වැඩ කරන ප්‍රධානම ස්ථානයක් ළඟ තමයි මම දැන් ඉන්නේ. ඇන්තනි ශාන්තුවරයාට අයිති දේවල් තැන්පත් කරපු ස්ථානය. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. වීඩියෝ කරන්න දෙන්නේ නැති වුණාට මෙතන ඇන්තනි ශාන්තුවරයාගේ සෝන්ිය විතරක් නෙමෙයි. ඔහුගේ දිව, ජෝබෝන්ස්, දත්, කෙස්, හිසේ කොටස්, ඇඳුම් පැළඳුම්, ඔහුට අයිති වෙලා තිබ්බ පෙට්ටගම් වගේ ගොඩක් දේවල් තියෙනවා. අවුරුදු ගාණක් ගෙවුනත් ඒ හැම එකක්ම මේ බැසිලිකාවේ තාමත් ආරක්ෂිතව තියෙනවා. ඉතින් හැම පාරකම වගේ මේ පාරත් මෙතනින් හෝලි වොටර් බොටල්ස් කීපයක්ම ගන්න අපි අමතක කරෙත් නැහැ. ඊට පස්සේ ඉතින් මම්මගේ වීඩියෝ එකක් ගන්න හැදුවා. කොහෙද ඉතින් බලන්නකෝ අපි මල්ලි ඇවිල්ලා එක රුමින් කරානේ. එතකොට මේ ඉන්නේ මගේ ෆැමිලි එක. ඊට පස්සේ ගයිස් අපි සෑහෙන try එකක් දුන්න කන්න තැනක් හොයාගන්න. ඒනට අපි පාදුවවල කන්න හිතාගෙන අප ශ්‍රී ලංකන් කඩේත් ඉතා දවසේ closed. ඉතින් ඒ හින්දා අපි කෙලින්ම රෝසකුස්ම පල්ලිය පැත්තට යන්න පිටත් වුණා. ඉතින් අපි ඉන්න සිටි එකේ ඉඳලා බ්‍රේෂියා පැත්තට තවත් කිලෝමීටර් 160කට වඩා ප්‍රමාණයක් යන්න ඕනේ රෝසකුස්ම පල්ලියට යන්න නම්. ඉතින් තව පැය දෙකකටත් වැඩි ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි යන්නේ ඉන්න අපේ දෙවෙනි ඩෙස්ටිනේෂන් එකට. ඒ තමයි Sanctuary of Mystical Rose. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වචනේ කිව්වොත් රෝසකුස්ම පල්ලිය.
අනේ අම්මී නම් හොඳටම නිදි. ඒ අතරතුර අපි දැක්කා මේ හයිවේ එකේ යන හරිම ස්පෙෂල් බයික්ස් කීපයක්. ඔයාලා බලන්නකෝ මේ වගේ බයික්ස් ලංකාවේදී නම් කවදාවත් දකින්න පුළුවන්ද කියලා. සාමාන්‍ය පාරක යනවා. අපිට හොඳටම පණ ගිහිල්ලා තියෙන්නේ. හරිම මහන්සි ගොඩක් දුර ඩ්‍රයිව් කරා තාත්ති විදුත් මතයි. ඒ වුණාට දැන් කන්න දෙයක් හෙව්වා ලංකාවේ කඩයක් හරි මොනවා හරි තමයි පැත්ත මම හිතන්නේ කට්ටිය අඩුයිද කොහෙද ලංකාවේ කඩ නැහැ. ඉතින් ඒ හින්දා අපි ආව shopping mall එක මොනවාරි KFC මට්ටම් මොනවා හරි කනවා දැන් නම් කනවා කියලා මොකද වැඩි. අපේ හොඳ වෙලාවට අපිට KFC එකක් හම්බ වුණා. ඉතින් KFC එකෙන් කාලේ ඉවර වෙලා අපි රොසකස්ම පල්ලියට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. මොකද මේ වෙද්දී අපි ඉන්නේ පල්ලිය ළඟටම ඇවිල්ලා. යන්න විතරයි තියෙන්නේ එතනට. පොඩි මින්දක් දාලා දැන් අපි ආයෙත් ඇවිල්ලා ඉන්නේ ගොඩක් ශුද්ධ වූ තැනකට. හැබැයි මේක මගේ පළවෙනි අවස්ථාව මේ ගමන එන. ඉතින් මේ රොසකස්ම පල්ලිය ගැනත් අනිවාර්යෙන්ම අහලා ඇති. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ රොසකස්ම පල්ලියට. ඔයාලට ඇතින් ඇහෙනවා නම් බෙල් එක පල්ලිය ගාන්ටාරේ සද්ද ඇහෙනවා. ඒ කියන්නේ මේ පල්ලිය 12 මාට වහලේ වෙනවා. අපෝ 2 මාට තමයි අරින්නේ. ඉතින් දැන් වෙලාව හරියටම 2 මාරයි. දැන් පල්ලිය අරින වෙලාවෙ ඉඳ තමයි මේ ගාන්ටාරේ ඇහෙන්නේ. ඉතින් දැන් අපි යන්න ලෑස්තිලා ඉන්නේ රොසකස්ම පල්ලිය ඇතුළට. මට දැනෙන්නේ හරියට පන්සලකටම ආවා වගේ. මොකද අපි මල් ගෙනල්ලා මල් පන්සලෙන් වටිම හොදලා ඒක හරියම අමුතු හැඟීමක් මේ වගේ වෙන පිටරටකදී ඒක නිදියක. හරිම ලස්සනයි. මේක මමත් මෙතනට ආපු පළවෙනි අවස්ථාව. ඇත්තටම මං හිතුවට වඩා මෙතන හරිම සරලයි. මේ පල්ලිය වෙන් වෙලා තියෙන්නේ අපිට කන්‍යා මරියතුමියව වන්දනා කරන්න. අනේ දෙයනේ අතරතුර එන්නකෝ ඔයාලට වැඩක් පෙන්වන්න. කවදාවත් මං ඉතාලියට දැක්ක නැති දෙයක්. ප්‍රසිද්ධ භාෂා ගොඩක් අතර සිංහල නොත් ලියන. ඉතින් ඔයාලා ඒකෙන් මේ තාගන්නකො කොච්චරනම් ලංකාවේ මෙතනට එනව ඇතිද කියලා. ඒ වගේ මෙතනදී අපිට පුළුවන් අපේ හිතේ තියෙන ප්‍රාර්ථනා පණිවිඩ කන්‍යා මරියතුමිය වෙනුවෙන් ලියලා එන්න. ඊට පස්සේ පණිවිඩ දාන්න මෙතන වෙනම බොක්ස් එකක් තියෙනවා. මේ තියෙන්නේ අන්න ඒ බොක්ස් එක. ඉතින් අපේ වගේම තව ගොඩක් අය ලස්සන පාට මල් ගෙනල්ලා මේ පල්ලිය පුරවලා තිබුණා. ඒ වගේම පේනවාද මේ වම්මත පැත්තේ තියෙන පඩිපෙළ? ගොඩක් වෙලාවට මෙතනට එන අය තමන්ගේ ප්‍රාර්ථනා හිතේ තියාගෙන ප්‍රේ කර ඒ පඩියෙන් පඩියට මේ පඩිපෙළේ උඩටම යනවා. මේ තියෙන්නේ තවත් විශේෂම ස්ථානයක්. හරිම සීතල වතුර උල්පතක්. මෙතනට එන අය සපත්තු සෙරප්පු ගලවලා පිරිසිදුව මේ වතුර උල්පත දිගේ ඇවිදගෙන ගිහිල්ලා අර ඈතින් පේන මරියතුමියට ප්‍රේ කරනවා. ඇත්තට මේ වතුර දිගේ ඇවිදන් යන එක්ස්පීරියන්ස් එක මට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ තරම්ම ඒක හරිම රිලැක්සිං ෆීලිං එකක්. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ මේ තැන තියෙන විශේෂත්වය මොකක්ද කියලා. 1947 1966 අවුරුදු ඇතුළත කීප වතාවක්ම කීප දෙනෙක්ම කන්‍යා මරියතුමියව මේ තැනදී දැකලා තියෙනවා, දර්ශනය වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතිහාසයේ තියෙන්නේ ඒ හැම වෙලාවකම සුදු රතු කහ කියලා පාට තුනක රෝසමල් තුනකුත් අතේ තියාගෙනයි එතුමිය දර්ශනය වුණේ කියලා. ඉතින් ඒ නිසායි අද වෙනකොට මේ පල්ලිය රෝසකුසුම පල්ලිය වෙලා තියෙන්නේ. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මේ හාස්කම් පිරිච්ච පල්ලියේ අම්මා තමයි කන්‍යා මරියතුමිය. චිත්‍ර කැටයම් අනිත් පල්ලි වල තරම් නැති වුණත් මෙතන හරියම නිශ්ශබ්ද නිදහස් තැනක් විදියටයි දැනෙන්නේ. දැන් රෂ්‍යාවලින් පිටත් වෙන්න යන්නේ ආපහු ෆිරෙන්සි යනකොට රෝසකුසුම පල්ලියක් බලලා ඉවරයි. ඉතින් අද දවස හරියම හොඳ විදියට ගෙවුණා. අපි සම්පූර්ණයෙන්ම අද පල්ලි වලටයි ගියේ. ඒ කියන්නේ පරණ බාර එහෙම තිබුණා ඔප්පු කරන්න. ඒ පොඩ කාලෙකින් එන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි අද ආවේ. පාදුවත් ගිහිල්ලා රෝසකුසුමටත් ඇවිල්ලා ඒ හැම බාරයක්ම ඔප්පු කරලා යන්න. ඉතින් මේ විදිහට තමයි අපි ගමන ඉවරුනේ. හැබැයි තාම නෑ. තාම ගෙදර යනකන් ටයිම් එක තියෙනවා. ඉතින් අත්‍තරම මේ වගේ ගමනක් ඇවිල්ලා ඉවරනාන් පස්සේ හිතනවා එක මනසට හිතට කොයිතරම් නිදහසක්ද කියලා. මම බෞද්ධ කෙනෙක්. නමුත් ලංකාවේ පන්සලකට ගියා වගේම හැඟීමක් දැනෙනවා. මේ පල්ලියට ගියාම ඉතින් පළවෙනි පල්ලියේදී ශාන්තන්තෝයි මුනින්ද්‍රා පල්ලිය, දෙවෙනි පල්ලියේදී මරියතුමිය. ඒ හැමෝම හිතන්නේ එකම ආගමක් තමයි අපි ගන්නවා. ඉතින් මෙච්චර දුර ගමනක් අපි එක දවසින් ගිහින් එනවා කියලා ඩිසයිඩ් කරපු හින්දා අපි පුංචි බ්‍රේක් එකක් විතරක් අරගෙන පැය 5ක් විතර එක දිගට ඩ්‍රයිව් කරලා ෆිරෙන්සි වලට ආවා. හවස 6:00 මාරයි.
අපේ දෙයිනේ කියලා අපේ ෆිරන්ස් වල දෙන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි ඉන්නේ ෆිරන්ස් චෙන්ටර් කියන කන්සල්ට් එකක් තියෙනවා කරගන්න. මහන්සි වුණාට ආයෙමත් අපි ආවා චෙක් එකට ගෙනියලා ඒ ටිකක් කරගෙනම ගෙවනවා. අද දවසේ එහෙනම් මේ විදිහට ගෙවිලා ඉවර වුණා. දැන් අපි ගෙදර යන්න තමයි ලාස්ට් වෙලා ඉන්නේ. දැන් වෙලාව 8යි. ඉතින් සෑහෙන දවස් වෙලාවක් අද උදේ ඉඳන් හවස වෙනකම්ම එළිය තමයි හිටියේ. ඉතින් මෙතන මේ vlog එක ඉවර වෙනවා. ඉතින් ලොකු ගමනක් ගිහිල්ලා ආව කියලා මම හිතනවා. සමහරවිට වැඩි අඩපාඩු ඇති. මම හිතනවා වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ vlog එකෙන් හම්බෙමු එහෙනම්. bye bye. ciao. හැම පරිස්සමින් ඉන්න. හෝ ඉවරයි කිව්වට තාම ෆියුචර් මේ සෙග්මන්ට් එක ඉතුරුයි. ඉතින් dear future me ජීවිතය කියන්නේ හරිම කෙටි චාරිකාවක්. දවස ගෙවෙනවා, අවුරුදු පහ වෙනවා, සමාන වෙලාවට ඔයාට දැනෙන්නේවත් නැහැ ඔයා වටා තියෙන දේවල් කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද කියලා, නැති වෙනවද කියලා. ඒ හින්දා ජීවත් වෙනවා කියන එක පටන් ගන්න හොඳම වෙලාව වෙනකම් බලන් ඉන්න එක දැන්වත් නවත්තන්න. මේ මොහොත තමයි ජීවිතේ ආයෙත් පටන් ගන්න තියෙන හොඳම මොහොත. හැම පොඩි පියවරකින්ම, හැම පුංචි හිනාවකින්ම ඔයා ආදරය කරන, ඔයාට ආදරය කරන මිනිස් එක ගත කරන හැම විනාඩියකින්ම අර්ථවත් වෙන්නේ ඔයාගේ ජීවිතේ. ඉතින් ශක්තිමත් වෙන්න. අලුත් දේවල් අත්හදා බලන්න. ඇවිදින්න, නටන්න, ගයන්න. වැරදි අඩුපාඩු හිමත් ඔයා අතින් වෙන්න දෙන්න. ඒවයින් ඉගෙන ගන්න. ටිකටම උත්සාහ කරන්න. මොකද අවසානයේ ගොඩක් කල් ජීවත් වුණා වෙන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔයා සම්පූර්ණයෙන් ජීවත් වුණා කියලා වෙන එක. ඉතින් ආයෙමත් පටන් ගන්න. hina වෙන්න පුළුවන් තරම් ජීවිතේ විඳින්න. ඉතින් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ ජීවිතේ කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා බලන්න, මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා. අමතක නොකර channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.